අයිබෝවන් මගේ YouTube චැනල් එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන මාතෘකාව තමා ශ්‍රී ලංකාවේ අද තියෙන දැවැන්තම ප්‍රාදේශීය පාලන මැතිවරණය ගැන. අපි ඒ ගැන කතා කරොත් ශ්‍රී ලංකාවේ 2025 මැයි 6 අද පවත්වනු ලබන ප්‍රාදේශීය පාලන මැතිවරණ පිළිබඳ විශේෂ තොරතුරු ටිකක් අපි කතා කරමු. මූලික තොරතුරු තමයි මැතිවරණ දිනය 2025 මැයි 6 මැතිවරණ සඳහා ලියාපදිංචි මනාපදායකයින් ගන්න මිලියන 17කට වැඩි මැතිවරණ මධ්‍යස්ථාන 13759ක් තියෙනවා. ඡන්ද දැමිය හැකි වේලාවන් උදේ 7 ඉඳන් හවස 4 වෙනතෙක් පුළුවන්. තේරීම් පද්ධතිය ගැන කතා කරලා 60ක් මාණ්ඩලික නියෝජිතින් ලෙසත් 40ක් සමානුපාතික නියෝජනයක් මත තෝරනු ලබනවා. විශේෂ වාරණ තමා කල්මුණේ මහනගර සභාවට මැතිවරණ නොපැවැත්ති නීතිමය සිද්ධියක් හේතුවෙන් ඒක නම් වෙන්නේ. LPT ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණ 2024 ඔක්තෝබරේ දැනටපත් පවත්වලා තියෙනවා. රාජ්‍ය නීතිමය පසුබිම ගැන කතා කරොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගය NPP පක්ෂයට මෙය ජනමත පරීක්ෂාව ලෙස සැලකේ. මොකද ජනාධිපතිවරණයේ දිනුවෙත් NPP තවත් ප්‍රධාන පක්ෂ ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික පක්ෂය සමග ජන බලවේගය දෙමළ අර්ථකෝච්චි පක්ෂය ආදී තුලත් වෙනවා. මනාපදායකයන් සඳහා උපදෙස් රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් දිනපතා වැටුප් සමග නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිසම සභාව ඉල්ලීමක් කළාය. මැතිවරණ මධ්‍යස්ථානවලදී ජංගම භාවිත කරන්න ෆොටෝ ගන්න වීඩියෝ කරන්න මොකුත් බෑ තහනම් ඒවා. ඊට පස්සේ ආර්ථික සහ සමාජීය වැදගත් තමයි වසර 7කට පසු පවත්වනු ලබන ප්‍රථම ප්‍රාදේශීය මැතිවරණය වෙන අතර මේ රාජ්‍ය ජනප්‍රියතාවය පරීක්ෂා කිරීම ලෙසද හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ 2025 මැයි 6 වෙනිදා පවත්වනු ලබන ප්‍රාදේශීය පාලන මැතිවරණ පිළිබඳ තොරතුරු සාමාන්‍යයෙන් කෙටියෙන් මේ විදිහට මගේ වීඩියෝ එකෙන් මගේ YouTube channel එක subscribe කරලා මට සහයෝගය දක්වන්න. Thank you. සුබ දවසක්.